අපි ඔන්න බලාගෙන පඩිය. පඩිය දන්නේ නැද්ද මම? බින්දු පොඩි මහත්තයා මට වෙච්ච ලැජ්ජාවටයි මම බිව්වේ. පොඩි මහත්තයා බිව්වයි කියලා ලැජ්ජාව නැති වෙනවද? මොන බොරු කතාවද? ලැජ්ජාව නැති වෙනවා. බිව්වම ලැජ්ජාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒකාතකට ඔය සමහර බීපියුන් ඕන විලි ලැජ්ජ නැති වැඩක් කරන්නේ ඒක තමයි. පවදාර කියනවා මම බීලා හිටියේ මම කිසි දෙයක් දන්නේ නැහැ අරකද මේකද කියලා. පොඩි මහත්තයා දැන් පොඩි මහත්තයා සද්ද නොකර ගිහින් නිදාගන්න. දැන් මැනිකගේ කේන්තිය නිවිලා ඇති. නිවිලා ඇති? නිවිලාදී මාව දැක්කාම තමයි ආපහු පත්තු වෙන්නේ. ඔන්න රජෝ මැනි කියනවා එනවා කෙලින් ඉන්න බිව්වේ නැහැ වගේ කෙලින් ඉන්න. ඉතින් වැනෙන්න එපා කො කෙලින් ඉන්න බෑ. මොකක්ද දන්නේ ඔය නිකන් පරාලෑනයක් ගිල්ල වගේ ඉන්නේ. අන්න එහෙම. හරි. හරි. පොඩි මහත්තයෝ මොකෝ බලක්කුනේ මම බලානේ හිටියා. මහන්සිත් ඇතිනේ. තේ එකක් හදන්න. ඔව් හදන්න මැනික හදන්න. අනේ පොඩි මහත්තයා මග දිගට එනකම් මාත් එක්ක කියවමයි ආවේ. ගෙදර ගිය හැටියේ මැනිකගෙන් තේ එකක් බොන්නම ඕන කියලා. බොරු කියන්නේ. මං ඒව කිව්වේ නෑනේ. මම මොකටද බොරු කියන්නේ? දැන් පොඩි මහත්තයා ලැජ්ජාවට බොරුයි කියලා කියනවා. මග දිගට මැනිකගේ ගුණමයි මාත් එක්ක කියාවේ. බින්දු. පොඩි මහත්තයා උඹ බීලාද? මම මොනවා බොන්නද? මැනික ගිහින් තේ දෙකක් හදාගෙන එන්න. යන්න. තේ දෙකක්.